අයිබෝවන් හාරුනික හදවතත් තියෙන පුංචි සමන්ගේ කතාව තමා අද මේ පුංචි බබාලා සැරසෙන්නේ. පුංචි සමන් කියන්නේ ඉගෙනීමට බොහොම දක්ෂ ළමයෙක්. හරිම උනන්දුවෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි අම්මට තාත්තට හරිම කීකරුයි. මේ පුංචි සමන්ට ඉස්කෝලේ ගුරුවරුත් හරිම ආදරේ. ඒ මොකද මෙයා ඉගෙන ගන්න හරිම දක්ෂයි ඒ වගේම උනන්දුයි. පුංචි සමන් ජීවත් වෙන්නේ හරිම ලස්සන ගම්බද පරිසරයක. ඉතින් දවසක් ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ඉවර වෙලා ගෙදර එන ගමන් හිටියේ. පුංචි සමන් දැක්කා එයාගේ යාළුවෝ ටික අනුන්ගේ වත් එක අඹ ගහකින් හොරෙන් අඹ කඩනවා. යාළුවෝ ටික සමන්ට කතා කළා එන්න අඹ කඩන්න කියලා. පුංචි සමන්ට මතක් වුණා එයාගේ අම්මා කියලා තියෙනවා. අම්මට තාත්තට කීකරු දරුවෝ හොරකම් කරන්නේ නැහැ. අනේ බෑ යාළුවනේ මම එනකල් ගෙදර බලාගෙන ඉන්නවා. පුංචි සමන්ගේ යහපත් ක්‍රියාව දැකපු දෙවියෝ සතුටටපත් වුණා. පුංචි සමන්ට ආශිර්වාදත් කළා. මේ විදිහට යාළුවන්ට සමුදීලා පුංචි සමන් ගෙදර එන ගමන් හිටියේ. එක තැනකදී පුංචි සමන් දැක්කා පාරේ වතුර වලක සතෙක් වැටිලා ඉන්නවා. ඒත් එක්කම පුංචි සමන්ට තාත්තා කියපු දෙයක් මතක් වුණා. මගේ පුතා දන්නවාද මේ ලෝකෙ හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරේ. ඉතින් පුංචි සමන් ඉක්මනින්ම ඒ සතා වතුරෙන් ගොඩට අරගෙන ජීවිතේ බේරුවා. මේ ක්‍රියාව දිහා බලන් හිටියේ දෙවියෝ සතුටටපත් වෙලා පුංචි සමන්ට ආශිර්වාද කළා. ඊට පස්සේ පුංචි සමන් සතුටින් ගෙදර එන්න පිටත් වුණා. මගේ සුදු පුතා ආවද? කෑම ලෑස්ති කරලා තියන්න මුණ සෝදගෙන එන්න. මේ වෙලාවේ පුංචි සමන්ට අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් හිතුවේවත් නැති දෙයක් තමයි සිද්ධ වුණේ. බය වෙන්න එපා. මම ඔයාට කරදරයක් කරන්නේ නෑ. යහපත් දේ කරන දරුවන්ට මුළු ලෝකෙම ආදරය කරනවා පුතේ. අම්මලා තාත්තලා කීකරු දරුවන්ව මේ ලෝකෙන් දෙවියෝ ආරක්ෂා කරනවා ආදරය කරනවා මේ ලෝක සතා සිව්බාවත් ආදරය කරනවා. පුංචි බබාලව තවත් ලස්සන කතාවකින් හමු වෙන්නම්. සුබ දවසක්.